හරි කියනවා බලන්න. උඹ වාහනේ පදවගෙන යනකොට ඥාති සීයෙකුයි කෙල්ලකුයි හම්බුනොත් මොකද කරන්නේ? ගුණේ මං කෙලින්ම ගිහිල්ලා අර ඥාති මිනිහා යට කරලා කෙල්ලව බේරගන්නවා. කවුද දන්නේ ඒ වයසක මිනිස්සයා වයි මිනිහෙක්ද කියලා. තෝගේ මෝඩ බූරුවේ ගහන්න ඕනේ යකෝ බ්‍රේක් එක හරකෝ. ජිම් යන යාළුවෝ ඉන්නවා. ඒත් හැබැයි එයාලගේ ඇඟ මහා විශාලයි. ඒත් හැබැයි මල්ලි පොඩි. අයියෝ බන් උඹ හරි සිරා සිද්ධියක් කියන්නේ ඈ. නිකමට වගේ හිතහන්කෝ බන්. ගෑගේ මිනිහගේ කේන්දරේ බලන්නේ නැතුව නැන්දම්මගේ ලේලිගේ කේන්දර බැලුවනම් අද බොහෝ ජීවිත සාර්ථකයිනේ බන්. උඹ සිරා කතාවක් කිව්වේ බං. සීයේ ඔය කිරිපැණි කන එක එච්චර ඇඟට හොඳ නෑ නේද? අපේ සීයා අවුරුදු 104ක් ජීවත් වුණා. සීයේ කිරිපැණි කාලාද? නෑ බන් අනුන්ගේ වැඩ හොයන්න නැතුව ඉඳලා. හැමදාම ඔය ළමයා මෙතනින් යනකොට මාළු දිහා දුකෙන් බලාගෙන යනවා. ඔය ළමයා වෙජිටේරියන්ද? නෑ මාමි. ඔය මාළු වල ගඳට මට පරණ කෑල්ල මතක් වෙනවා. ළමයා ඔය ඇඳුම් ගලවන්නට එපා කියන දේ අහන්නකෝ. මට දාඩියයි ඉන්නට බෑ ඇඳුම් ගලවන්නට ඕනේ. දාඩියයි තමයි. තව ටික වෙලාවක් කොහොම ඉවසන්නකෝ ඊට පස්සේ යන්න පුළුවන් නේ. අර ආන්ටිගේ බඩ පේනව නේද? එන ලොකු වෙලා තියෙන්නේ. නරක වැඩ කරොත් එහෙම ඔයාගේ බණ්ඩේටත් ඕක තමයි වෙන්නේ. ඇන්ටි ඇයි ඔයාගේ බඩ ওই තරම් ලොකු උනේ? ඔයත් ඇඳුම් ගලවන්න නැතුව හිටියනම් ඔයාගේ බඩ ওই තරම් ලොකු වෙන්නේ නෑ ඇන්ටි. ඉතින් යාළුවනි අලුත් කතා අහන්නට අලුත් වීඩියෝ නරඹන්නට channel එක subscribe කරන්න අමතක කරන්නට එපා. notification all දමලා තියාගන්න. ඒ වගේම like කරන්න, share කරන්න, comment කරන්න. නැවත දවසක හමු වෙන්න. අදට ඔබගෙන් සමුගන්නම්. ඒත් හැබැයි නැවත අලුත් කතා රැගෙන එනකල් වීඩියෝ නරඹන්නට අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අක්කගේ හිතේ නංගිදී බේරෙන්න නංගිගේ හිතේ අක්කාදී බේරෙන්න මාමගේ හිතේ මා මරලා වැඩගන්න මගේ හිතේ දෙන්නම ඇරගෙන යන්න